1996 වර්ෂයේදී මම රැකියාවකට යොමු වුණා. ඉතින් මට හොඳ වැටුපකුත් ලැබුණා. ඉතින් මගේ ජීවිතය සතුටින් ගත කරගෙන ගියා. 2000 මැයි මාසයේදී එම ආයතනයේම කළමනාකාර අධ්‍යක්ෂකතුමා මට හදිසියෙම අයින් වෙන්න කියලා දැනුම් දුන්නා. ඇත්තටම ඒකට හේතුව උනේ එම ආයතනයේම කලින් ඉවත් කරන ලද සේවකයෙකුට ඔහුගේ අසරණකම නිසා මම එම ආයතනයේම වෙනත් රැකියාවක් ලබා දීමයි. කොහොම හරි මගේ රැකියාව නැති වෙන බව දැනගත්තාම මගේ ජීවිතේ කඩා වැටුණා. ඇත්තටම ඒ වෙනකොට මම කුඩා ළමයි දෙන්නෙකුගේ තාත්තා කෙනෙක්. ලොකු පුතාට වයස අවුරුදු 3යි, පොඩි පුතාට මාස 6යි. ඉතින් මගේ බිරිඳටත් රැකියාවක් තිබුණා. නමුත් ඒ වැටුප ප්‍රමාණවත් වුණේ අපේ ජීවිතේ ගෙනියන්න. ඉතින් මම ජීවිතේ පිළිතුරු නැති ප්‍රශ්න ගොඩකට මැදි වුණා. ඉතින් මගේ පවුල රැක බලාගන්නේ කොහොමද කියලා මම කල්පනා කරා. ඒ වගේම මගේ රැකියාව හදිසියෙම අහිමි වුණාම පිට අය මං ගැන මොනවා හිතයිද කියලා හිතමින් මම දුක් වුණා. ඇත්තටම මේ කාලෙද්දී මගේ බිරිඳ ලොකු ශක්තියක් වුණා. නිතරම පැවසුවා දෙවියන් වහන්සේ අපව රැක බලා ගනී කියලා. ඒ වගේම ඉක්මනටම අලුත් රැකියාවක් ලබා දෙයි කියලා. ඉතින් මේ අවිනිශ්චිත කාලයේදී මම දෙවියන් වහන්සේට තව තවත් ලං වුණා. ඉතින් මම දිනපතා බයිබලයේ කියවමින් යාඥා කරමින් තව තවත් දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය ශක්තිමත් කරගත්තා. ඉතින් මගේ බිරිඳ කිව්වා වගේම මට ඉක්මනට දෙවියන් වහන්සේ රැකියාවක් ලබා දෙයි කියලා විශ්වාස කරා. ඒ වගේම මම රැකියා අවස්ථා සොයමින් ගියා. ඉතින් මේ කාලෙදී මමත් බිරිඳත් යාඥා කරමින් පවුලක් හැටියට කාලය ගත වුණා. 1 පේදුරු 5:7 බයිබල් පදය ලොකු ශක්තියක් වුණා. එහි මෙහෙම සඳහන් වෙනවා. උන්වහන්සේ ඔබ ගැන සලකන හේයින් ඔබගේ හැම කරදරයක්ම උන්වහන්සේට බාර දෙන්න. ඇත්තටම මේ බයිබල් පදයට අනුව උන්වහන්සේගේ විශ්වාසවන්තකම සහ උන්වහන්සේ අප ගැන කොච්චර සැලකිලිමත්ද කියලා අත්දකින්න ලැබුණා. ජීවිතේ කරදරෙන්න බොහෝ දේ තිබුණත් වචනේ විස්තර කරන්න බැරි සමාදානයක් මගේ ජීවිතේ අත්දැක්කා. ඉතින් ඒ කාලේදී ආයතනයේ මා සමග සේවය කළ සගයින් සහ මගේ අනෙකුත් මිතුරන් මට මූල්‍යමය වශයෙන් සහ වියලි සලාක වලින් මට උදව් උපකාර කළා. මට රැකියාවක් සොයාගන්නත් ඒගොල්ලෝ උපකාර කළා. මාස 2කමාරකට පස්සේ මට අලුතෙන් රැකියාවක් ලැබුණා. ඒ රැකියාව කලින් රැකියාවට වැඩිය වැටුපතිනුයි පහසුකම් මතිනුයි ගොඩාක් හොඳ වුණා. ඉතින් ඒ අලුත් රැකියාව ගැන මම ගොඩාක් සතුටු වුණා. ඉතින් දෙවියන් වහන්සේ මේ මාස 2කමාර පුරාවටම අප සමග සිටියා. අපට කිසි හිඟයක් වෙන්න දුන්නේ නැහැ. අලුත් රැකියාව ලැබුණාට පස්සෙත් මේ වේලිය ආහාර අපට ඉතිරි වුණා. වර්තමානයේ මම විශ්‍රාම සුවයෙන් කල් ගෙවනවා. ඉතින් කාලයත් එක්ක මට දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය වර්ධනය කරගන්න පුළුවන් වුණා. ඇත්තටම ජීවිතයේ අමාරු කාලවලදී දෙවියන් වහන්සේව විශ්වාස කරන්න මම ඉගෙන ගත්තා. ඒ තුලින් මගේ ඇදහිල්ල වර්ධනය වුණා. දැන් මගේ දරුවන් උසස් අධ්‍යාපනයේ සහ රැකියාවක නිරත වෙනවා. දිනපතාම අපි පවුලේ ආඥාව පවත්වනවා. පිටරටක ඉන්න මගේ පුතත් ඒ සඳහා සහභාගී වෙනවා. ඇත්තටම මේ දක්වා ජීවිතේ පුරාම දෙවියන් වහන්සේගේ විශ්වාසවන්තකම හා සැපයීම අත්දකින්න පුළුවන් වුණා. ඉතින් මේ සියලු ආශිර්වාද ගැන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා.